බල පොරොත්තු ගෙනපු වැඩිපුර මාසෙක් නොආපු මතකෙට සොඳුරු තැන් කොට ගසපු ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි මගේට අදාපු මතේ පාවෙනා ඉතහැදීරු ඉතිදේ කැවිලා ඔබට දෙදුපයිරු මං කතා කියන්න. ඒක ඉස්කෝලේ තිබ්බා. ඉතින් ඉස්කෝලේ ඉන්නවලු එක කම්මැලි ගුරුවරයෙක්. ගුරු හොරෙක් එක්කෙනෙක්. ඉතින් මේ ගුරුවරයා මේ පන්තිට උගන්වන්න නැතුව නිදාගෙන ඉන්නවලු. ඉතින් දවසක් එනවලු පාසල් පරීක්ෂක කියලා එක්කෙනෙක් එනවනේ මේ පාසල් පරීක්ෂා අධ්‍යාපන කන්තෝරුවෙන්. අධ්‍යාපන කන්තෝරුවෙන් එන එක්කන ඇවිල්ලා දැන් එයා එනකොට ළමෙක් දුවේ නැහැ. සර් අන්න අර සර් එනවා කොයි. මෙයා බැලුවලු කවුද මේක? අන්න දැන් එනවා. දැන් පාඩමක් කරන්න වෙලාව. ඉතින් බෞද්ධ ඉඳන් මෙයා ටක් ගාලා නැගිටලා පටන් ගත්තලු දැන් උපුලාදී රාවණ කතාව. රාවණ කතාවේ මැද ඉඳන් මෙයා පටන් ගත්තලු. මොකද ලස්සන කතාවක් එක. දැන් රාමයි සීතයි අර කට්ටිය කියන ඔය රාවණ ගිහිල්ලා මේ සීතව අරන් ආවට පස්සේ තමයි ලංකාවට වඳුරු බෝවුනේ කියලා. හනුමන්තත් එක්ක ආවේ ඉඳා. එතකම් වඳුරු හිටියේ නෑ කියලා. ඇත්තටම ලංකාවට ජීවිතය කියලා ගියා. නේද? රාවණ කියන්නේ ශ්‍රේෂ්ඨ රාජෙක්. ඉතින් මේ කතාවේ මැද එයා කතා කර කර ඉන්නකොට මේ කිව්වලු ඊට පස්සේ පාසල් පරීක්ෂකවරයා ඇවිල්ලා අහන් ඉඳලා තියෙනවා. අර ගුරුවරයා විස්තර කරනවා. විස්තර කරලා කතාව දැන් මෙයා මැද ඉඳන් විස්තර කරන්න පටන් ගත්තා. ළමයි දන්නේ මැද ඉඳන්. පාසල් පරීක්ෂකවරයා ඉස්සරහට ගියාලු. කතාව ඉවරුණාන් පස්සේ කියලා කිව්වලු ළමයි බොහොම හොඳයි මම අහගෙන හිටියා. ඔයගලන් කතාව මං කැමතියි දැනගන්න මං එන්න කලින් වෙච්ච දෙයක්. ඒ කියන්නේ මම කැමතියි ඔයගලන්ගේ ප්‍රශ්න කීපයක් අහන්න කලින් මම එන්න කලින් විස්තර කරපු තැන් වලින්. හොඳයි මේ පන්තියේ කවුද මට කියන්න දන්නේ රාමගේ දුන්න කැඩුවේ කවුද කියලා. දැන් මේකයි කවුරුත් දන්නේ නැහැ රාමගේ මොකද දැන් ගුරුවරයා විස්තර කරේ මැද ඉන්නන්නේ. කතාවේ මැද ඉන්න විස්තර කරේ. ඔව් කතාවේ මැද ඉන්න විස්තර කරපිට දැන් ඒ ළමයින්ට කරගන්න දෙයක් නැහැ. ඇත්තටම දැන් ඉතින් මුලට කතාව මුල ටික දන්නේ නැහැ නේද? ඉතින් උපුල් දන්නවද දන්නේ නැහැ. කොහොම හරි දැන් ওই පන්ති ඉන්නවා ටිකක් අර සාමාන්‍යයෙන් කියන්නේ පෙරලිකාර චරිතේ ඒ ළමයා හිමීට අතිස්සුවලු. දැන් අතිස්සුවෙන් පස්සේ අර උත්තර දන්නවා අනිවාර්යයෙන්ම දන්නවා. එහෙම එක්කෙනෙක් ඉන්නවනේ අර. ඉතින් අර පරීක්ෂකවරු අන්න බොහොම හොඳයි. ඒ ළමයා එන්න ඉස්සරහට එන්න කියලා. දැන් ගුරුවරයා දන්නවා මේ ළමයා ටිකක් දඟ චරිතයක්. කලින් කතාව දන්නේ නැති. ඔව් ගුරුවරයා කොහමයි දැන් දෙවුල ඉන්න තරෙන්. අර ළමයා උත්තරේ කියන්න බලන්න කිව්වලු. කිව්වෙන් පස්සේ මෙයා ගාවලු අනේ සර් මම නම් දන්නේ නැහැ. මම ගිය සතියේම ඉස්කෝලේ ආවේ නැහැ. හැබැයි මේ ඉස්කෝලේ මොනවා කැඩුණත් අල්ලගන්නේ මාව සර්. ඒ වුණාට සර් මම නම් මේක කැඩුවේ කිව්වලු. රාමගේ දුන්න කැඩුවා. ඔව් මම නෙවෙයි කිව්වලු. ඉතින් මෙයාට අර පාසල් පරීක්ෂකවරයාට තරහා ගියාලු ඇත්තට. දැන් මෙහෙම දෙයක් දන්නේ නැහැ කිව්වම දැන් ගුරුවරයා මේ දැන් කියලා ඉවර වෙච්ච කතාව. ඉතින් ගුරුවරයාට තරහා ගියාලු එකපාරටම මේ ළමයා ගැන. ගුරුවරයා නෑ සර්. ඔයලාගේ තමයි කඩන්නේ නැත්තේ. ඔයලා මේ තමයි මොකද ඔයලා මේ ඔය වගේ වැඩ කරනවා. කියලා ගුරුවරයා බැන්නලු. ඔව් පන්ති ගුරුතුමා දැන් බැන්නලු. ළමයට බැන්න. දැන් මෙයාට බැන්නලු. පාසල් පරීක්ෂකවරයා ඉන්නේ. පාසල් පරීක්ෂකවරයාට තවත් කේන්ති. දැන් මොකද ගුරුවරයා කියනවනේ. ළමයි කියලා දැන් මේක පාසල් පරීක්ෂක දන්නවා කවුද දුන්නේ කැඩි කියලා. පාසල් පරීක්ෂකවරයා දැන් යනවා ප්‍රින්සිපල් සර් ගාවට. පැමිණිලි විභාග කරන්න. ප්‍රින්සිපල් සර් ගාවට ගිහලා කිව්වලු සර් බලන්නකෝ අර අහවල් පන්තියේ මේ මං ඇහුවා රාමාගේ දුන්න කැඩුවේ කවුද කියලා. ඒ ළමයා කියනවා ඒ ළමයා නෙමෙයි කියලා ගුරුවරයෙක් කියනවා. ගුරුවරයා කියනවා ළමයාම තමයි කියලා. ඉතින් දැන් මොකද කරන්නේ කියලා. එතකොට ප්‍රින්සිපල් කිව්වලු මේ ඒ පන්තියේ නේද සර්. ඒ පන්තියේ ඉන්න මිස්ටර් හේරත් හරි හොඳ සර් කෙනෙක්. යා බොරු කියන්නේ නැහැ කවදාවත්. මටත් හිතෙන්නේ හැබැයි ඔය ළමයාම තමයි ඔක කඩන්න ඇත්තේ කිව්වලු. දැන් එතකොට පාසල් පරීක්ෂකයන් දැන් තවත් තරහා ගියා. ප්‍රින්සිපල් දන්නේ නැහැ මේ පස්පාර ගුරුතුමා දන්නේ නැහැ. ගුරුතුමා දන්නේ නැහැ මොකද දැන් සිද්ධ වෙන්නේ කියලා.
දැන් තරහෙන් යන පුපුර දැන් යන්න තියෙන එකම දැන් අධ්‍යාපන කන්තර විතරයි මේ ඉස්කෝලේ කියන්නේ පැමිණිලි කරන්නේ. දැන් තරහෙන් පුපුර යනකොට දැන් පාසල් සංවර්ධන සමිතියක් තියෙනවානේ පුපුල් ඕනම දෙයක පන්සලකට මේ පාසලකට තමයි වෙන්නේ පාසලකට මේ උදව් කරන්න. පාසලකට කරදරේ උදව් කරන්න තමයි සංවර්ධන සමිතිය දෙමව්පියන්ගේ පාසලේ සංවර්ධනය සඳහා. අන්න හරි. ඒකේ ඉන්නවා ටික වයසක මිනිස්සෙක්. ඉතින් මෙයා හිතුවා මේ හරි එන මේ මිනිස්සෙවත් දන්නේ නැති රාමගේ දුන්න ගැඩුවේ ඉතිහාස කතාව. පාසල් සංවර්ධන සමිතියේ ඒ ඉන්න එක්කනා ඒ වයසක මිනිස්සයා. ඊට මෙයා කියලා කිව්වා බලන්නකො මහත්තයා. මම ළමෙන් කිව්වා රාමගේ දුන්න ගැඩුවේ කවුද කියලා. ඒ ළමයා කියනවා මම නෙමෙයි. පන්තිභාර ගුරුවරයා කියනවා නෑ නෑ ඒ ළමයා තමයිලු කඩන්නේ නැත්තේ. ඉතින් විදුහල්පතිත් කියනවා ඒ ළමයේ සර් කියනවා නම් ඇත්ත වෙන්නේ නැති ළමයා ගැඩුවේ කියලා. නම දැන් යන්නේ මේක අධ්‍යාපන කන්දරට විස්තර කරන්න. මාර වැඩන්නේ බලන්නකො මේක දන්නේ නැහැනේ කවුරුත්. ඒකවල අර පාසල් සංවර්ධන සමිතියේ එක්කනා කිව්වලු මේ අනේ මහත්තයා රාමගේ දුන්න ගැඩුවේ කවුරුවත් කමක් නෑ. මගේ පාසල් සංවර්ධන සමිතිය අර මුදලෙන් මම දුන්න හදලා දෙන්නම්කෝ කිව්වා. පාසල් සංවර්ධන සමිතිය මිනිස්සෙක් වෙයි. දුන්න හදලා එල්ලකවලු අරගේ. උඹලා ගෑනට කවුරුත් දන්නේ දුන්න ගැඩුවේ. කවුරුත් දන්නේ නැහැ. හරි. ඔන්න ඊළඟ තිස්සු.